අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මහි ප්‍රොපර්ටි YouTube channel එකට. ඉතින් මහි ප්‍රොපර්ටි YouTube channel එක හරහා අපි අද අරගෙන ඇහිලා තියෙන්නේ කිතුල්ගල සංචාරක පුරවරයේ තියෙන ඊටමත් මනස්කාන්ත දර්ශන සහිත කඳු මුදුනක තියෙන ඒ වගේම තමයි ඉඩම වටේම කඳු වලල්ලකින් සමන්විත ඊටමත් නිදහස් පරිසරයක සහ කෙනෙක්ට නිදහසේ ඇහිලා කාලය ගත කරන්න පුළුවන් පරිසරයක තියෙන අක්කරයක ඉඩමක් සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු අරගෙන ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. තවමත් මහි ප්‍රොපර්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝස් ආපසුවෙන් දැනගන්න notification bell එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඉඩම සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු කතා කරන්න අපි වීඩියෝ එකට යමු. අක්කරයකින් සමන්විත මෙම ඉඩම පිහිටලා තියෙන්නේ කිතුල්ගල සංචාරක පුරවරයේ. එතකොට ඉඩමට ආසන්නම නගරය තමයි කිතුල්ගල නගරය. කිතුල්ගල නගරයට කිලෝමීටර් 6මාරක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අවිස්සාවේල නගරයේ ඉඳන් එනවා නම් කිලෝමීටර් 45ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. කොළඹ වගේ ඉඳන් එන කෙනෙක්ට කිලෝමීටර් 91ක වගේ දුර ප්‍රමාණයක් තියෙනවා ඉඩමටම. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ගම්පහ වගේ ඉඳන් එන කෙනෙක්ට කිලෝමීටර් 70ක වගේ දුර ප්‍රමාණයක් ඉඩමටම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉඩමට ප්‍රවේශ වෙන දුර ප්‍රමාණයන් පිහිටලා තියෙන්නේ. ඉඩමට ප්‍රවේශ වෙන මාර්ග සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ඉඩමට ආසන්නම ප්‍රධාන මාර්ගය තමයි කොළඹ හැටන් ප්‍රධාන මාර්ගය. එතකොට කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ ඕනෑම වාහනයක් පැමිණීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අන්තිම කිලෝමීටර් 6මාර ගත්තොත් එහෙම ඒකෙන් කිලෝමීටර් 6කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ පුළුල් කාපට් පාර තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ටිකක් කන්දට වගේ යන්න තියෙන්නේ. නමුත් අඩි 20ක විතර පමණ පළලකින් යුතු හොඳ කාපට් පාරක් තියෙන්නේ. ඒකින්ද ඒ ටිකෙත් පහසුවෙන්ම ඕනෑම වාහනයක් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අන්තිම මීටර් 300 කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. මේකේ පොඩි ඩැමේජ් දෙකක් තියෙන ඒරියා එකක් තියෙනවා. එතන විතරයි මම මේ පාරේ අඩුපාඩුවක් දැක්කේ. නැත්තම් සම්පූර්ණ ඉඩම ගාවටම පාර කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. ඒකින්ද ඕනෑම වාහනයක් ගමන් කිරීමේ ඉඩමටම පැමිණීමේ හැකියාව තියෙනවා. නමුත් මට අර ඩැමේජ් වෙච්ච තැන් ගැන පොඩි ඩවුට් එකක් තියෙනවා. සමහර විට කාර් එකකට ප්‍රශ්නයක් වෙයිද කියන එක. නැත්තම් අනිත් ඕනෑම වාහනයකට ඉඩමට පැමිණීමේ හැකියාව තියෙනවා. ඒකත් අර අන්තිම මීටර 300 තැන් දෙකක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉඩම සහ ඉඩමේ පිහිටීම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් සාමාන්‍යයෙන් මේක පොඩි ඒරියා එකක් තනිතලා විදියට තියෙනවා. මොකද මේක කඳු මුදුනක තියෙන්නේ. ඉතින් ඒකින්ද මේකේ වැඩි කොටසක් බෑවුම් විදියට තියෙන්නේ. නමුත් මම මේක විශේෂයෙන් රෙකමන්ඩ් කරන්නේ කෙනෙක්ට කඳු මුදුනක අර නිදහසේ ඉන්න කෙනෙක්ට හොඳ වටපිටාවක් තියෙනවා. හොඳ දර්ශන සහිත ඒරියා එකක්. මොකද සමහර මම දැක්ක එක පැත්තකින් මේක ස්ත්‍රී පාදයේ දක්වා ඒ කඳු වැටිය දක්වා පේනවා. මේක මීදුම තියෙනවා ගොඩක්. සමහර වෙලාවට පේන්නේ නැහැ. සමහර වෙලාවට සීප්‍රාද්‍ය දක්වාම මෙතෙන්ට හොඳට view එකක් තියෙනවා. ඉතින් ඒක තමයි මම මේ ඉඩම දැක්ක විශේෂත්වය. ඉතින් කෙනෙක්ට ඇහිලා නිදහසේ කාලෙක එතකොට ඒ අදාළ ඉදිකිරීමක් කරගන්න පුළුවන් ආකාරයේ තැන්න තියෙනවා. සමහර තැන්වල පොඩ්ඩක් අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. නමුත් ඒට අවශ්‍ය කරන උඩ මට්ටමින් අවශ්‍ය තැන්න සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒ වගේම තමයි ඉතුරු ඒරියා එක මේක ප්‍රමාණයෙන් ගත්තොත් ඇත්තට 70ක් 80ක් පමණ සම්පූර්ණ බැවුම් ආකාරයට තමයි තියෙන්නේ. ඒකෙනුත් මේ වෙද්දි තේ වගා කරලා තියෙනවා. ඊට අමතරව මේ ඉඩමේ විවිධ ගස් කොළන් තියෙනවා. එතකොට ඉඩමේ පිහිටීම ගත්තාම උඩ ඒරියා එකේ පොඩි තැන්න සහිත ඒරියා එකක් තියෙනවා. අනිත් ටික ඉඩම බැවුම් ආකාරයට තමයි ඉඩම පිහිටලා තියෙන්නේ. ඉඩමේ වගාවන් සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් මේකේ සාමාන්‍යයෙන් මම හිතන්නේ අක්කර භාගයක විතර තේ වගා කරලා තියෙනවා. දළු කිලෝ 100ක් 150ක වගේ ප්‍රමාණයක් මාසෙකට දළු කැඩෙනවා. ඉතින් මේ ටික සමහර තැන්වල මම දැක්කා මේක හරියටම නඩත්තු වෙන්නේ නැහැ. මොකද අයිතිකරු මේ වෙද්දි මේ ඉඩමේ පදිංචියක් නැහැ. ඒකින්ද දළු වල අඩුවීමක් තියෙනවා. ඒක හරියට මේන්ටේන් වෙලා නැහැ. නමුත් ඒ තේ ගොඩක් පරණ තේ ගස් ටිකක් නෙමෙයි තියෙන්නේ. අනිත් දේ තමයි මේ ඉඩමේ විවිධ ගස් කොළන් තියෙනවා. කෝස් ගස්, ඒ වගේ මහෝගනි, ඒ වගේ වටින ගස්, පළතුරු ගස් කීපයක් තිබ්බා. ඉතින් ඒ අක්කරේ ප්‍රමාණයට හරියන්න විදියට සමහර ගස් කොළන් පිහිටීමක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් විශේෂ දේ මේකේ උඩ පැත්තෙනුත් කොන්ක්‍රීට් පාර තියෙනවා. ඒ වගේම තමයි ඉඩම පල්ලෙහාම ආයෙමිනුත් කොන්ක්‍රීට් පාර තියෙනවා. ඉතින් දෙපැත්තෙන්ම මේ ඉඩමට ඇක්සස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉඩමේ ජලය සහ විදුලිය සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ඉඩමට කලින් ජලය ලබාගත්ත ලයින් එක තියෙනවා. ඒක මේ වෙද්දි සක්‍රියව නැහැ. නමුත් ඒක අයිතිකරු මැදිහත් වෙලා ඒක සක්‍රිය කරලා අපිට අවශ්‍ය විදිහට ජලය ලබා ගැනීමට හැකියාව ඇති පරිදි ඒක සකස් කරලා දෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි විදුලිය මේ වෙද්දි සම්පූර්ණයෙන් ඉඩමට අරන් තියෙන්නේ. ඉතින් විදුලිය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඉඩමේ මිල සහ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ඉඩමේ මිල වෙන්නේ ලක්ෂ 30යි.
මිලයි මේ මිල ගණන් යම් කිසි වෙනසක් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක අයිතිකරු එක්ක කතා කරලා සාධාරණ මිලකට මේ ඉඩම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් කතා කරොත් මේක සින්නක්කර ඔප්පු සහිත ඉඩමක්. ඒක අයිතිකරුවෙක් යටතේ තියෙන්නේ. ඉතින් බේසික් වශයෙන් ඔප්පු ටික මම බැලුවා. නමුත් ඒවැ ගැටලුවක් තිබ්බේ නැහැ. නමුත් හිස්ටරි එක සම්බන්ධයෙන් සහ ඇතුළාන්තය පොඩ්ඩක් ලෝය කෙනෙක් කරා චෙක් කළා මිලදී ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම තමයි ඉඩමේ මායින් සම්බන්ධයෙන් කතා කරොත් මේකට නිසියාකාරව ඇඳපු ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් මායින් වල කොතන හරි පොඩි හරි ගැටලුවක් ආවොත් ඒ සඳහා අයිතිකරු මැදිහත් වෙලා ඒ මායින් නිරවුල් කරලා තමයි ඉඩම නිරවුල්ව තමයි ලබා දෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. වීඩියෝ එකේ අවසානයට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. තවමත් මහි ප්‍රොපර්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝස් අවසානින් දැනගන්න notification bell එකක් click කරලා තියාගන්න. මේ වගේම ඉඩම් අවශ්‍යතාවයන් තියෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ වීඩියෝ එක වටින්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්න share කරන්න. මේ වගේ වීඩියෝ එකක් අරගෙන ආයෙත් දවසක එනකන් ගිහිල්ලා එන්නම් හැමෝටම සුබ දවසක් ජය වේවා.